අපේ ගෙවත්තේ තියෙන පළතුරු මොනවද කියලා බලන්න මේ වීඩියෝ එකත් එක්ක ඔයාලත් එකතු වෙන්නකෝ. අපේ ගෙවත්තට ඇතුල් වෙනකොටම දකින්න හම්බෙන්නේ මේ ලොකු කාමරංග ගහ. ඉතින් මේ පාර සෑහෙන්න මේකේ ගෙඩි හටගෙන තියෙනවා. අපිටත් වඩා මේ ගෙඩි කන්නේ කුරුල්ලෝ, ලේන්නු, ඒ වගේම නොයෙකුත් සත්තු. අපේ ගෙවත්තේ පළතුරු විතරක් නෙමේ ලස්සන මල් වර්ගත් තියෙනවා. මේ තියෙන්නේ ලොකු රතු පාට ජම්බු. මේ රතු පාට ජම්බුත් මේ පාර සෑහෙන්න හැදිලා තිබුණා. එක පාරක් නෙමේ දෙපාරක් 3 පාරක්ම හටගත්තා. ඉතින් අපිටත් කා ගන්න බැරි තරමට, සත්තුන්ටත් කා ගන්න බැරි තරමට, බිම හැලිලා යන තරමටම මේ ගහේ ජම්බු හැදිලා තිබුණා. දැන් නම් තියෙන්නේ අවසාන ගෙඩි ටික. ඉතින් අපි මේවා කන්නේ නැහැ. මේවා ඉතින් අහිංසක සත්තුන්ට තමයි. අපි දැන් ටිකක් ගෙවත්ත ඇතුළටම ගිහිල්ලා බලමුකෝ මොනවද තව තියෙන්නේ කියලා. ඉතින් ගෙට ඇතුල් වෙනකොටම ගේ ඉස්සරහම තියෙනවා ලොකු කටුලොවි ගහ. ඉතින් මේ ගහ සෑහෙන්න අපිට හෙවන දෙනවා. හෙවන දෙනා විතරක් නෙමේ අපේ මිදුල හරිම ලස්සනට තියෙනවා මේ ගහ නිසා. පළතුරු මල් විතරක් නෙමේ අපේ ගෙදර මේ අයත් ඉන්නවා බලන්නකෝ. දැන් මං ඔයාලව එක් කරගෙන යන්නේ අපේ ගෙදර පුංචිම පුංචි ලස්සන ගාඩන් එකට. බලන්න ඔයාලා මගේ කලින් ව්ලොග්ස් වල නම් මේක දැකලා ඇති. ඉතින් ඊළඟට මං ඔයාලට පෙන්නන්නේ මේ පාර හැදෙන හැම ගෙදරකම තියෙන රම්බුටන්. මේ ගෙවත්ත හරිම නිස්කලංකයි. උදේ 9, 10, 11 වෙනකොට අවුව සැරත් එක්ක හුලං සැරයි කුරුල්ලන්ගේ සද්දයිත් එක්ක හරිම නිදහස් භාවයක් දැනෙනවා. ගේ පිටිපස්සට වෙන්න තියෙනවා ලොකු කළු ගලක්. ඉතින් මේ කළු ගලත් එක්කම තව උඩවත්තේ තියෙනවා ලොකු ඈඹරැල්ලා ගහ. ඉතින් බලමු අපි ගල උඩට ගිහිල්ලා කොහොමද අපේ ගෙදර පේන්නේ කියලා. මේ තියෙන්නේ ඈඹරැල්ල ගහ. ඔයාලට ඇහෙනවද කියලා බලන්න අපේ ගෙවත්තේ ඉන්න කුරුල්ලන්ගේ කුරුළු සද්දේ. අපේ ගෙවල් තියෙන්නේ ගමක් ඇතුළට වෙන්න.
ඉතින් අපිට නිතරම ඇහෙන්නේ මේ හුලන් සද්දයි කුරුල්ලන්ගේ සද්දයි විතරයි. වාහන සද්ද කියන දේවල් අපිට ඇහෙනවා අඩුයි. ඉතින් හරිම ලස්සනයි ගමක ජීවත් වෙනකොට ඒ නිදහස, ඒ අසිරිය විඳින්න ගමක් ඇතුළටම එන්න ඕන. හරි, අපි දැන් මෙතනින් පල්ලට යමු. තව තියෙනවා, බලාගෙන යමුකෝ. තව මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මැංගුස්. ඉතින් මේක තාම පොඩි ගහක්. මේ පාර තමයි පළවෙනි පාරට ගෙඩි හැදුනේ. ඉතින් බලන්න ගහ පොඩි වුණත් ගෙඩි සෑහෙන්න හැදිලා තියෙනවා පළවෙනි පාරට. ඉතින් ඔය අපේ ගෙදර තියෙන පළතුරු ගස් වලින් කීපයක්. මේ දවස්වල පළතුරු හට අරගෙන තියෙන ගස් තමයි මං ඔයාලට පෙන්නුවේ. ඉතින් මේ දවස්වල පළතුරු හටගත්තේ නැති සෑහෙන්න පළතුරු ගස් අපේ ගෙදර තව තියෙනවා. ඒවා පළතුරු හටගත්තාම මං ඔයාලට පෙන්නන්නම්කෝ. බලන්න මේ පළතුරු වැල මොකක්ද කියලා. මේ පැෂන් වැලක්. ඉතින් තාම නම් පැෂන් හටගත්තේ නැහැ. තාම පැෂන් මල් තමයි දකින්න තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපේ ගෙවත්තේ වීඩියෝ එක මං ඔයාලට ලස්සනට අරගෙන ආවේ. එහෙනම් මගේ යාළුවනේ ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් මං ගිහිල්ලා එන්නම්. පරිස්සමෙන් ඉන්න.